හරි අපි කතා කරන්න යන්නේ 2022 23 right O level pass paper එක second part එක මෙතන මේ පාර 2025 විභාගෙදිත් ওই විදියට අපි මේ කොටස් ප්‍රින්සිපල් සහ වැල්පොලිය මිශ්‍ර වෙච්ච ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙනවා. හරි අපි හිනවන ශිෂ්කමෙන් ඉන්න පුළුවන්. ඒවට ඔයාලා රෙඩි වෙලා ඉන්නේ right ගොඩක් දුරට කොටස් සහ වැල්පොලිය මිශ්‍ර කරලා මේ වගේ ගානක් කි right 2025 ෙදිත් right හරිද 25 26 විභාගේ එතකොට ප්‍රශ්නාංක එකට ආවම මට ගන්න පුළුවන් ඒක තියෙනවා ඒ බැංකුව ස්ථිර සම්පත් සඳහා 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවයි කියලා right 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවයි කියලා තියෙනවා right හරිද එතකොට 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවයි පොලිය වාර්ෂිකව තැන්පතු මුදලට එකතු කරනු ලැබේ. හරි. දී මූල්‍ය සමාගමේ කොටසක් රුපියල් 40 බැගින් මිලදී ගත හැකිය. එම කොටසකට රුපියල් 2.750 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවයි. ලාභාංශ කියන දේ ඔයගොල්ලෝ දන්නවා කොහොමදත් ගෙවනවා right? ඒ කියන්නේ ඔයා යම්කිසි කොටස් ගාණක් ගන්නවා ඔයා කොටස් 10ක් ගන්නවා කියන්නකෝ right? කොටස් 10ක් ගන්නවා කියන්නකෝ එක කොටසකට රුපියල් 2 ගානකට දෙනවා කිව්වොත් එහෙම ඔයා අවුරුද්දක් තියාගෙන හිටියොත් right? අවුරුද්ද සම්පූර්ණ වෙන්න කලින් දවසේ විකුණුනත් ඔයාට මෙන්න මේ රුපියල් 2 හම්බ වෙන්නේ නැහැ. ඔයා අවුරුද්දක් ඒ කොටස තියාගෙන ඉන්නාට තමයි රුපියල් 2ක් හම්බ වෙන්නේ. එක කොටසකට 2 ගාන දෙනවා කිව්වොත් එහෙම කොටස් 10කට ඒගොල්ලෝ අනිවාර්යෙන් ලාභාංශ දෙකේව 10ක් රුපියල් 20ක් වාට දෙනවා. right? එහෙම නැතත් ඔයාට සමහර වෙලාවට හම්බ වෙයි අපි ගත්තොත් මේ ඔයාට තව මේ ලාභාංශ වලට අමතරව තව දෙයක් තමයි කොටස් විකුණලා ගත්ත කොටසේ කොටස් ගත් මිලට වඩා වැඩි මිලකට විකුණලා එතනිනුත් ලාභයක් ලබන්න පුළුවන් මේ ලාභාංශ වලට අමතරව right එතකොට මෙතන ඉන්නවා සමන් රුපියල් ලක්ෂ 2ක මුදලක් කේ බැංකුවේ ඉහත ආකාරයට වර්ෂ 2ක් සඳහා තැන්පත් කරයි කියලා තියෙනවා වර්ෂ 2 අවසානයේ ඔහු පොලිය සහ තැන්පතු මුදල ආපසු ලබා ගන්න right හරි පළවෙනි කතාවට එමු සමන් රුපියල් ලක්ෂ 2ක් ඒ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා ඒ බැංකුවේ 10%ක වැල්පොලිය අනුපාතිකයක් ගන්නවා वर्ष දෙකක් සඳහන් එක විදියක් තමයි එක ක්‍රමයක් තමයි ඔයාලට කරන්න තියෙන. හරි එක ක්‍රමය. ඔයාලට පුළුවන් ළමයි ලක්ෂ දෙකට පළවෙනි වසරට පොලිය හොයන්න. පළමු වසරට පොලිය. right? පොලිය. right? පොලිය. පළමු වසරට පොලිය එන්නේ ලක්ෂ දෙකට 110යි. right? ලක්ෂ දෙකට 110යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා පාට එනවා රුපියල් 20000ක් කියලා. පළවෙනි අවුරුද්දේ පොලිය right ඊළඟට දෙවෙනි අවුරුද්දේ දෙවන වසරට පොලිය ඔයාලට හොයන්න පුළුවන්. right දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය හොයද්දී ඔයා දැනගන්න ඕනේ පළවෙනි අවුරුද්දේ ලක්ෂ 2ක් දාලා තිබ්බනේ. ඒ ලක්ෂ 2කට ඔයාට අමතරව පළවෙනි අවුරුද්දේ ලැබෙන පොලිය තියෙන්නේ. ඒ පොලියත් එකතු කරලා තමයි පොලිය ගණනය කරනු ලබන්නේ. right? හරි වැල් පොලිය යටතේ ගණනය කරනවා. සුළු පොලිය නම් ලක්ෂ 2කටම තමයි ඊළඟ අවුරුද්දෙත් ගණන් හදන්නේ. right? හැබැයි වැල් පොලිය යටතේ නම් right? තව ලක්ෂ 2යි 20000යි 220000කට අදාළව තමයි පොලිය ගණනය කරනු ලබන්නේ. right? හරි? එතකොට ඔයාට එනවා රුපියල් 22000ක් කියලා දෙවෙනි වසරට පොලිය. right? හරි? ඊළඟට මේ පළවෙනි දෙවෙනි වසරට පොලිය මේ පළවෙනි වසරට පොලිය. එතකොට ඔය පොලිය දෙකම අර ලක්ෂ 2කට එකතු වෙනවා. නැත්තම් මේ 220000 මේ දෙක එකතු වුණා. ඒ 220000ට 22000ක් එකතු කරන්න තියෙන්නේ. එතකොට වර්ෂ දෙක අවසානයේ පොලිය සහ තැන්පතු මුදල. right? වර්ෂ දෙක අවසානයේ ලබා ගන්නා මුදල. වසර දෙකක් අවසානයේ කවුද? සමන් ලබා ගන්නා මුදල. සමන් ලබා ගන්නා මුදල. right? සමන් ලබා ගන්නා මුදල එන්නේ right? මේ ලක්ෂ 220000යි පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ඒකට තව දෙවෙනි අවුරුද්දේ 22000ක පොලියක් එකතු වෙනවා. එතකොට 220000යි 22000යි 242000ක් කියලා උත්තරේ එනවා. right? හරි? රුපියල් වලින් right? right. හරි?
එතකොට ඔය ගාන තව ක්‍රමයකට හදන්න පුළුවන් සමහර ළමයින්ට දෙක ක්‍රමයකට right දෙක ක්‍රමයට ආවම ඔක එකපාරට හදන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ ඔය ලක්ෂ දෙකට 100ට 10 වෙනි පොඩිය 100ට 100ක් ගත්තොත් ලක්ෂ දෙකක් වෙනවානේ. එතකොට ඔයා කෙලින්ම මේක 100ට රුපියල් 100 එකක් කියලා හිතන්න. රුපියල් 100ක් නම් ගත්තාට රුපියල් 10ක් හම්බ වෙනවා. එතකොට 100කට රුපියල් 10ක් පොඩි හම්බ වෙනවා. මුදලත් එක්ක 100යි 10යි 110ක් හම්බ වෙනවා. පළවෙනි අවුරුද්ද අවසාන වල මුදලයි පොඩිය දෙකම 100ට 110ක් තියෙනවා. එතකොට මේ මුදලත් අපිට ඕන දෙවෙනි අවුරුද්දේදී right ඒකේ පළවෙනි අවුරුද්ද පොලියයි මුදලයි දෙකමත් ඕනේ දෙවෙනි අවුරුද්දට පොලියත් ඕනේ. එතකොට මෙතන ආයි පාරක් වා 100ට 110න් වැඩි කරා නම් right ඔයාල කෙලින්ම වසර දෙකක් අවසානයේ පොලිය සහ මුදල දෙකම ගන්න පුළුවන්. නැත්තම් වසර 3ක් නම් මේක 3 පාරක් ඔයාලා ගන්න ඕනේ right හරිද ඕකේ right. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා දෙවරක් 11 22යි 22 වරක් 11 right 22 වරක් 11 ඔයාට එනවා 242ක් right බිංදු 1 2 3 right අර උත්තරේම අර ලේසියෙන්ම ගන්න පුළුවන් right හරි right ඕක හදාගමු right හරි මට කලින් හදුවා නම් හොඳයි right හරි ඕකේ ඊළඟට මම යනවා ඊළඟ කොටසට. හරි අපිට ආවේ සමන්ට ආවා කියලා 2,42,000යි right මම හිතන්නේ right 2,42,000ක් කියලා ආවේ right ඔව් එතකොට මම ඊළඟට වලනවා ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ ඊළඟට කියලා තියෙනවා කමල් රුපියල් ලක්ෂ 2ක මුදලක් කමල් දැන් කලින් හිටියේ සමන් දැන් ඉන්නේ කමල් ලක්ෂ 2ක මුදලක් යොදවා බී සමාගමේ කොටස් මිලදී ගනිලු right එතකොට බී සමාගමේ කොටසක් රුපියල් 40ක් වෙනවා. එතකොට ලක්ෂ 2ක් නේ යොදවන්නේ. එකක් 40 ගානේ තමයි කොටස් ගන්න ඕනේ. කොටස් කීයක් ගන්න ඕනද කියලා හොයා ගන්න ඕනේ right. ඔයාලට ඒක තේරෙන්න ඕනේ කොටස් ගණන right. හරි කවුද? කමල් ලබා ගන්නා කොටස් ගණන right. කමල් ලබා ගන්නා කොටස් ගණන. කොටස් ගණන right. කොටස් ගණන හොයා ගන්න නම් right ඔයාලට සිද්ධ වෙනවා එයා රුපියල් ලක්ෂ 2ක කොටස් ගන්නවානේ එකක ගාන එකක් 40යි ඉතින් එකක ගානෙන් බෙදුවම ගන්න පුළුවන් කොටස් ගාන තමයි හම්බෙන්නේ අතර එයා 5යි 20ට කොටස් 5000ක් ගන්න පුළුවන් right කමලට කොටස් 5000ක් ගන්න පුළුවන් නිවැරදි ගනි ඔහු පළමු වර්ෂය අවසානයේද දෙවන වර්ෂය අවසානයේද ලාභාංශ ආදායම් ලබාගත් පසු හරි යා පළවෙනි අවුරුද්දට ලාභාංශ අරගෙන තියෙනවා දෙවෙනි අවුරුද්දට ලාභාංශ අරගෙන තියෙනවා කොටස් සියලුම කොටස් 45 වලින් විකුණ. ඔයා බලන්න ඕනේ වසරකට ලාභාංශ right වසර දෙකටම ලාභාංශ වෙනවද වසර දෙකටම එකපාර right වසර දෙකටම ලාභාංශ ආදායම තම ලාභාංශ ආදායම එක කොටසකට කීයක් ගෙවනවද 2.50ක් ගෙවනවා. එතකොට 5000ට 2.50 5000ක් ගෙවනවා. එක අවුරුද්දකදී. හැබැයි මෙතනදී ළමයි කියලා තියෙනවා එයා ගන්න. එයා අවුරුදු දෙකක් තිස්සේ තියලා කොටස් ටික එයා සතු කරගෙන ඉඳලා තියෙනවා. එතකොට ආයතනයේ මගින් right හරි සමාගම මගින් අනිවාර්යෙන් එයාට අවුරුදු දෙකකට අදාළ ලාභාංශ කියනවා. මේ ඇවිල්ලා එක අවුරුද්දකට අනිත් අවුරුද්දට එහා සමානවම ලාභාංශ කියනවා. එතකොට මේ වගේ දෙගුණයක් එයාට ලාභාංශ හම්බ වෙනවා. right එතකොට ගාන හදන්න පහසුවක් වෙනවා ඔයාලට පේනවා 2.50 දෙකක් කියන්නේ රුපියල් 5ක් right ඊට පස්සරක් 5 25යි බිංදු 3යි රුපියල් 25000ක ලාභාංශ ආදායමක් කමල්ට හම්බ වෙනවා right ඊට පස්සේ 45 බැගින් විකුණලා තියෙනවා right හරි 45 ගානේ විකුණලා තියෙනවා ගත්තේ 40 ගානේ අවුරුදු දෙකේම ලාභාංශ ආදායම්ද කොටස් විකිණීමෙන් ලත් මුදල්ද එකතු කළ විට කමල් ළඟ ඇති මුදල සමන් ළඟ ඇති මුදලට වඩා 8000ක් වැඩි බව හේතු සහිතව පෙන්වන්න කියලා තියෙනවා. right. ලාභාංශය කොටස් විකිණීමෙන් ලද මුදල. කොටසක් විකිණීමෙන් ආදායම කොටසක් විකිණීමෙන් එකක්
කොටසක් විකිණීමෙන් ආදායම කීයද? ආදායම නේ එකක් විකුණන්නේ 45 ගානනේ. ගත්තේ 40ටනේ. රුපියල් 5යි ලාභේ එක කොටසකට. right? එක කොටසකට රුපියල් 5යිනේ. හරි? එතකොට කොටස් විකිණීමෙන් ආදායම වඩන්න පුළුවන්. ඔයාගේ 5000ක් හම්බ වෙනවානේ එක කොටසකට රුපියල් 5 ගානේ 5000කට එයාට ආදායමක් තියෙනවනේ right? 5000 ගුණ කරන්න ඕනේ. එතකොට කොටස් විකිණීමෙන් ආදායම men ආදායම right? කොටස් විකිණීමෙන් ආදායම ගනිද්දී එක කොටසකට ඒගොල්ලෝ රුපියල් 5ක් ගෙවනවා. ඒතකොට 5000කට දැන් එක කොටසකට රුපියල් 5 නම් කොටස් දෙකකට රුපියල් 10යි. ඒ වගේ කොටස් 5000කට 5 ඒවා 5000ක් ඔයාට හම්බ වෙනවා. right? 5ක් 5 25යි. 3යි. රුපියල් 25000ක් කොටස් විකිණීමෙන් හම්බ වෙනවා. right? රුපියල් 25000ක් කොටස් විකිණීමෙන් හම්බ වෙනවා. එතකොට 25000ක් ලාභාංශ ආදායම 25000ක් කොටස් විකිණීමෙන් නා. හරි? අවුරුදු දෙකේම ලාභාංශ ආදායම කොටස් විකිණීමෙන් මුදල් දෙක තුනට කමල් ළඟ ඇති මුදල සමන් ළඟ ඇති මුදලට වඩා 8000ක් වැඩි බව හේතු සහිත වෙනවා. දැන් මම හොයනවා කවුරු ළඟ ඇති මුදලද? කමල් ළඟ ඇති මුදල. කමල් ළඟ ඇති මුදල. right? කමල් ළඟ ඇති මුදල සමාන වෙනවනේ ළමයි. කමල් ගාව කමල් ලක්ෂ දෙකක් දැම්ම ලක්ෂ දෙකක් එයාට හම්බ වෙනවනේ right? ලක්ෂ දෙකක් හම්බ වෙනවා කොටස් විකුණද්දී 45 ගානේ ගියොත් 40 ගානේ අර 5000 හම්බ වෙනවනේ කොහොමද? මේ අමතරවනේ රුපියල් 5ක් හම්බ වෙන විකුණන හින්දා ආදායම විදියට විකිණීමෙන් ආදායම right? කොටස් විකිණීමෙන් ලද ලාභයේ විදියට මෙතන ගන්න. right? ලාභය right? හරි? කොටසක් විකිණීමෙන් ලාභය right? ලාභය right? right? එතකොට ඒක කොටසක් විකුණාම රුපියල් 5ක් ලාභයිනේ. එතකොට කොටස් ඔක්කොම විකුණන රුපියල් 25000ක් ලාභයි. ආදායම වශයෙන් ගත්තොත් එහෙම අර ලක්ෂ දෙකක් එයාට හම්බෙලා තියෙනවා. right? එතකොට ලක්ෂ දෙකක් හම්බ වෙනවනේ. මොකද එයා 45 ගානේ විකුණන 40 ගානේ යාට per 5000 හම්බ වෙනවනේ. right? හරි? ඒක තේරෙනවා ඇති මං හිතනවා. right? 45 ගානේ මේ කොටස් 5000 විකුණන 45 ගානේ විකුණද්දී එක්ස්ට්‍රා තමයි 5 ගානේ 5000ක් එයාට හම්බ වෙන්නේ. right? හරි? කමල් ළඟ ඇති මුදල වෙන්නේ එයාට කමල් දාපු ලක්ෂ දෙකක් තියෙනවා. right? ඒ ලක්ෂ දෙක කොහොමද හම්බ වෙනවනේ? 45 ගානේ විකුණද්දී 40 ගානේ 5000ක් කොහොමද එයාට හම්බ වෙනවා. ඊට පස්සේ අමතර 5 ගානේ 5000ක් 25000ක් එනවා. right? ඊට පස්සේ ලාභාංශ ආදායම. ලාභාංශ වලින් අනිවාර්යෙන් 25000ක් ගෙවනවා. right? එතකොට එයාට මුළු ආදායම එනවා රුපියල් 250000ක්. right? රුපියල් 250000ක් එනවා. right? හරිද? එතකොට කමල්ට වඩා රුපියල් 8000ක් තියෙනවා කියලා පෙන්නන්න කියන්නේ. ඒක සමන්ට තිබ්බේ 242000යි. එතකොට ඔයා මේක අඩු කරලා පෙන්නන්න. 250000න් 242000. හරි? අරයා ගාව තිබ්බේ 242000යිනේ බැංකුවේ දාලා අවුරුද්දක් අවසාන. ඒතර වාට එනවා රුපියල් 8000යි කියලා. හරි? ඔන්න ඕක තමයි වාට කරන්න තියෙන්නේ. ඔන්න වාක්‍යයක් දාන්න එම නිසා සමන් ළඟ ඇති මුදලට වඩා 8000ක් වැඩිපුර කමල් ළඟ ඇත කියලා. හරිද? හරි. ඕකේ. අපි යමු ඊළඟ කොටසට. ප්‍රස්ථාරේ දීලා තියෙන ප්‍රස්ථාරේ බැලුවොත් right ඍණ දෙක සහ විශාලයි හෝ සමානයි x කුඩයි හෝ සමානයි 4ට වඩා කාන්තරය තුල තමයි අදින්න කියලා තියෙන්නේ y සමානයි 4 ධන 2x ඍණ x වර්ගය right එතකොට අගයන් ටික තියලා තියෙනවා මම ගත්තොත් මේ විදියට right මේ හරිය එකත් එක්ක තියෙනවා මෙතනදී ඔයගොල්ලන්ට සිතේ කොහොමද අදින්න පුළුවන් ළමයි මම සිතේ අදින්න නැතුව පොඩි වැදගත් කාරණා කිහිපයක් කතා කරන්න ඔය ලක්ෂ ටික ලකුණු කරලා ප්‍රස්ථාරය යන ගන්න ඔයගොල්ලන්ට පුළුවන් එතකොට මෙතනදී මට වැදගත් කාරණාව
නිකන් හරි ළමයි නිකන් හරි දැන් මෙතනදී x සමානයි 2 විටාගේ හොයන්න 2 විටාගේ හොයන්න තියෙනවානේ x සමානයි 2 විට මෙතෙන්ට ආදේශ කරද්දී ඍණ y සමානයි 4 ධන 2x ඍණ 2 වර්ගය ඍණ 2 වර්ගය x වෙනුවට 2 sorry මම මෙතන right 2x ඍණ x වර්ගයට ආදේශ කරන්න බෑ x සමානයි 2යි ඊට 2 දාන්න බෑ මෙතෙන්ට 2 වැඩි කිරීම 2 ඍණ 2 වර්ගය මේක හොඳට තේරුම් ගන්න මේ පාර මේ ට්‍රික් එක ඒගොල්ලෝ පාවිච්චි කරලා ඍණ 2 ඍණ සංඛ්‍යාවක් එක වර්ග සෙට් කරනවා ඍණ සංඛ්‍යාව වර්ග සෙට් මෙතන ඍණ මේ සංඛ්‍යාව ඍණ නෙමෙයි ඔයා x වෙනුවට විතරයි 2 ආදේශ කරේ නිකන් 2ට විතරයි වර්ගය වැටලා තියෙන්නේ ඔයාට මෙහෙම සෙට් දැන් මේක අත්‍තරම උත්තරේ එන්නේ තමයි 4 ධන 4 ධන 2 4යි මෙතන ඍණ 2ට නෙමෙයි තියෙන්නේ දැන් ඍණ 2 වර්ගය 4යි right හරි 2 වර්ගය නිකන් 2ට විතරයි වර්ගය දාන්නේ ඒ ඔයා 2ට වර්ගය ඍණ 2 වර්ගය කියන්නේ අනිවාර්යයෙන්ම වරහණක් දාලා දාන්න වරහණක් දාලා දෙන්නත් අන්න ඍණ 2ට තමයි වර්ගය වැටලා තියෙන්නේ හරි එතකොට ඒගොල්ලෝ දෙන්න ඕනේ නම් x සමානයි ඍණ 2 විට කියලා. එතකොට ඍණ 2 දාන්නවා x වෙනුවට. එතකොට ඍණ 2ට තමයි වර්ගය වැටෙන්නේ. දැන් මෙතන බගත්තොත් එහෙම උත්තරේ 4 ඉන්නේ නේ. සම්මිතික නැත්නම් සම්මිතිය ඔස්සේ වැඩ කරන්නේ. දැන් මෙහෙම ආවොත් එහෙම නිකන් දැන් මෙතන දීලා නැහැ මම නිකන් අහන්නේ right. හරිද? x සමානයි ඍණ 2 විට කියලා දෙනවා. ඍණ 2 විට right. right. ඍණ 2 විට ආයෙත් ධන 4 එන්නේ. මොකද ඍණ 2 වර්ග වෙලා ආයෙත් ඍණ මේ වෙනවා right. මම මෙතන වෙන සිතයක් දාන්න. මෙතන ධන තිබිලා දැන් ගානේ නෑ ඕක මම මේ එක්ස්ට්‍රා දෙයක් කියන්නේ මම හොඳට අහගන්න මේ අමතර කරුණක් කියන්නේ අමතර කරුණක් මෙතනදී නිකන් හරි ධන x වර්ගයේ සෙට් වෙලා right ධන x වර්ගයේ සෙට් වෙලා හරි ධන x වර්ගයේ සෙට් වෙලා ඔයාගෙන් අහලා තිබ්බොත් x සමානයි ඍණ 2 විට අගය හොයන්න කියලා අහලා තිබ්බොත් මේකේ ප්‍රශ්න පේපරේ අහලා නෑ එහෙම හරි එතකොට y සමානයි 4 ධන දෙවරක් x වෙනුවට දාන්න පුළුවන් ඍණ 2 ධන මෙතනත් x වෙනුවට තමයි ඔයා ඍණ 2 ආදේශ කරන්නේ. එතකොට ඔයා තමයි ආදේශ කරේ x වෙනුවට right? හරි. එතකොට එතන ඍණ 2ට වැටෙන්නේ. එතකොට මෙතන ධනයි ඍණයි ඍණ 4යි ඍණ 2 වර්ගය. අතනදී තියෙන්නේ ඍණ 2 වරක් ඍණ 2. හරි? ඍණයි ඍණයි ධනයි right? ධන 4යි right? හරි? ඔක කැවිලා 4 එනවා right? හරි? හරි. මෙහෙම මෙතෙන්ට ධන දාලා ඍණ 2 සෙට් කරොත් මං කියන්නේ right හරිද හරි ඒක හොඳට ඔළුවේ තියාගන්න right හැබැයි මෙතනදී මේ කතාවදී උපරිමයක් එනවා දැන් ඔය 3 වගේ ආදේශ කරොත් මෙතෙන්ට වැඩේ වෙනස් වෙනවා හරි හරිද ඍණ 3 දැන් මේ එක දාද්දි වැඩේ වෙනස් වෙයි මෙතනදී right එක දාද්දි වැඩේ වෙනස් වෙයි right මේක අවමයක් තියෙන ප්‍රස්තාරයක් මෙතනදී දැන් ඔයගොල්ලන්ට මේකේ තියෙන්නේ උපරිමයක් තියෙන එකක් මොකද x වර්ගයේ සංගුණකයේ ඍණ right ඔයගොල්ලන්ගේ ඔරිජිනල් පේපරේ right හරි right ඒක කොහොමද ඒ සර් කියන්නේ එහෙම right හරි ඒකත් දන්න නම් මතක නැති ළමයි චුට්ටක් බලන්න right උපරිමයක් එනවා නම් right උපරිමයක් මෙහෙම උඩට හැවිච්ච එකක් ඇදෙනවා නම් right උඩට ඇදිච්ච එකක් ඇදෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ x වර්ගය කියන එක වර්ගයේ තියෙන අවිචල්‍ය තියෙන x වර්ගයේ සංගුණකය ඍණ right හරි ඍණ right නිකන් හරි මෙහෙම අවමයක් තියෙන එකක් ඇදෙනවා නම් x වර්ගයේ සංගුණකය ධන right ඒක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි right හරි මෙහෙම එකක් ඇදෙනවා මෙතන ධන වෙන්න ඕනේ right හරි x වර්ගය ඕන තැනක තියෙන්න පුළුවන් පිටිපස්සෙම තියෙන්න පුළුවන් ඉස්සරහින්ම තියෙන්න පුළුවන් ඕන තැනක තියෙන්න පුළුවන් හරි right okay එතකොට මම ගියොත් ඊළඟ කතන්දර වලට ඔයක අඳින්න කියලා තියෙනවා ඔයාලට අඳින්න පුළුවන් ඊට පස්සේ ප්‍රාන්තරය තුල ශිතේ අඩු වෙන x යගේ ප්‍රාන්තරය දැන් මම නිකන් දල වශයෙන් දාන්න ඔයගොල්ලන්ට අදින එක මම දන්නේ නැහැ right අදින එක මොකක් හරි වෙන්න පුළුවන් right නිකන් හිතන්න ළමයි ප්‍රස්තාරයක් ඇඳුණා කියලා right මාක් හරි right හරි මෙතනදී ඔයාට ඇඳෙයි right කොහොම මෙතන ඍණ හින්දා උපරිමයක් තියෙන එකක් ඇඳෙන්නේ උපරිම ලක්ෂ්‍ය 1.5 මේ හරියෙන් යන්නේ right හරි 1.5 බිංදුවේදී 4යිලු බිංදුවේදී 4යි කියන්නේ බිංදුවේදී 4යි කියන්නේ මේ හරියෙන් කැපෙනවා හොඳයි right හරි බිංදුව ඍණ එකේදී ධන එකයි නැත්නම් ඍණ එක තිබ්බොත් එහෙම ඍණ එකේදී
ධන 1යි කියලා කියලා තියෙනවා right හරි එතකොට ඔක මේ එක ඍණ එකට චුට්ටක් එහයින් කැපෙයි right ඔහොම මොකක් හරි ඇඳින් right 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 හරි එතකොට ඍණ එක ධන එකේදී ධන එක වෙද්දි sorry ධන එක වෙද්දි 5යි 7 ආය ඍණ එක ධන එක එන්නේ 3ේදී right 3ේදී ධන එකයි මෙන්න මේ 3 හරියට තමයි මෙතන සිට් වෙයි right 3ට චුට්ටක් එහයි තමයි කැපෙන්නේ මෙතන හැපෙන්නේ ඍණ එකට චුට්ටක් මෙහයි right හරි ඔහොම කැපෙයි right එතකොට මෙතන මම හිතන්නම් මූල පහ තියෙන හින්දා අපි ගමුකෝ නිකන් ඍණ 1.7ක් වගේ 7ක් විතර right 7ක් නේද 2.4ක් 1.4ක් විතර ගමු මම දන්නේ නැහැ right අඳින එකෙන් බලන්න right මෙතන වාට සෙට් එකේ කොටු චූටි කොටු 3.4ක් විතර right හරි ඔය කැපෙන තැන් දෙකක් එනවනේ ඔය උඩන එක තමයි විශේෂ right කැපෙන තැන් දෙකක් මොකක් හරි එනවනේ right හරි x අක්ෂේ right හරිද ඔය අඳිද්දී කැපෙන තැන් දෙකක් හම්බෙයි ඒ අගයන් ටික පැත්තකින් දාගත්තත් කමක් නැහැ මේ විභාගෙදී right ඔය දෙක ඕන වෙනවා right ඔය කැපෙන තැන් දෙක ඕන වෙනවා හැබැයි දැන් මේ ගානේදී right මේ ගානේදී අපේ රෝමි ලක්කම් දෙක නෙමෙයි ඔව් නෑ එක right එක b වල රෝමි ලක්කම් එක අහන්නේ ධන එකේ ඉඳන් ධන 4 වෙනකම් ධන එක තියෙන්නේ මෙතනනේ right y සමානයි කියලා ගත්තොත් y සමානයි ධන එක මේක කොතන ගත්තත් y එකයි right y අක්ෂයේ කැපිලා තියෙන්න ඕනේ එකකින් y සමානයි කර එක y සමානයි 4 right y සමානයි 4 මේ හරියෙන් යනවා right right y සමානයි 4 මේක y සමානයි 1 මේක y සමානයි 4 ඔය දෙන්න අතර right ශිතේ අඩුවන x යගේ ප්‍රාන්තරය ශිතේ අඩුවන right ශිතේ අඩුවන right හරි ශිතේ අඩුවන right ශිතේ අඩු වෙනවා right අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න නම් ඔයා චූටි කාලේ ඉඳන් ගණන් කරපු පැත්තට ඔයා යන්න ඕනේ right හරි චූටි කාලේ නම් ඔයා ගණන් කරේ මෙහෙම නම් මෙහෙටනේ එතකොට මෙහෙටනේ වැඩි වෙන්නේ එන්නේ right එතන මෙහෙම වෙද්දි මොකද වෙන්නේ කියලා බලන්න ඔය ශිතේ වැඩි වෙනවා වෙන්න මේ මෙතනින් හරිච්ච ගමන් අඩු වෙන්න පටන් ගන්නවා ඔන්න අඩු වෙනවා එතකොට ඔය පාන්තරයේ මුල ඒගොල්ලෝ අහන්නේ x ශිතේ අඩු වෙන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතන වෙයි මෙහෙම මෙතනින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒත් ප්‍රාන්තරය ඇතුලේ අඩු වෙන මෙන්න මේක. එතකොට ඒ කැලලට දාලා x කී අගයන් හොයලා දාන්න ඕනේ. මෙතන නම් ඉන්නේ 3 මං හිතන්නේ. 3ට වඩා අඩුයි x කියලා එනවා. හරි? විශාලයි මෙතනදී 4ට අදාළ x කණ්ඩාංකයේ බිඳුව right? නෑ. සොතෙන් බිඳුව නෙමෙයි අනිත් එක දෙක විතර දෙකට වඩා විශාලයි x කුඩයි 3ට වඩා කියලා ගන්න වෙන්නේ right හරි සමාන දෙන්නේ මොකද ඔයගොල්ලන්ගේ අසමානතාවෙත් සමානයි කියලා දීලා සමාන අවස්ථාවක් ගන්න කියලා දීලා මේ සමාන වෙන අවස්ථාවේ අඩුයි වීම තිබ්බේ right හරිද right හරි okay එතකොට ඊළඟට මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න b ඍණ a ඍණ x right මෙහෙම ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා right මේක ඉතින් ගෙදරින් හදන් යන ගණන් මේවා right හරි y සමානයි b ඍණ a ඍණ x ගේ පූර්ණ වර්ගයාකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා හැමතිස්සෙම මං කියලා තියෙන්නේ දැන් x දන්නවනේ right මේක ඔයා මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න දන්නේ නැහැ right ඔයා දන්න විදිහට ප්‍රකාශ කරගන්න right ඔයා දන්න විදිහට ප්‍රකාශ කරන්න කොහොමද කරන්නේ ඔයා උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම් හොයන්න උපරිම ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ 1.5 නේ right 1.5 right ඔයා මෙතන බලන්න මේක කෙලින් පල්ලෙහාට ගිහලා ආන්සර් ප්‍රස්තාර එක ඇත්තේ මෙතන y කණ්ඩායම්ක බලන්න 5 ඇත්තේ right එතන 1.5 නේ right එතකොට ඔයාට මම කියලා තියෙන්නේ ප්‍රසිද්ධ සමීකරණයේදී y සමානයි දාලා වරහන් ඇතුලේ x එක මෙන්න මේ උපරිම ලක්ෂ්‍ය x කණ්ඩායම්කයේ ආකල ප්‍රතිලෝමය කියන්නේ ධන 1 තියෙනවා ඍණ 1 දාලා පූර්ණ වර්ගය y කණ්ඩායම් තියෙන්නේ ධන 5 නම් ධන 5ම right හරි ඊට පස්සේ උපරිමයක් නම් ඉස්සරහට ඍණ දාන්න ඕන ඔච්චරයි මම කියලා දෙන්නේ right ඕකම තමයි කරන්න තියෙන්නේ right දැන් මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ මම ඒක ආකාරයෙන් ප්‍රකාශ කරන්න දන්නේ නැහැ මම දන්න විදිහට ප්‍රකාශ කරනවා right හරි මම දන්න විදිහට ප්‍රකාශ කරනවා
මට ආවේ ඍණ right ඍණ x ඍණ එකේ පූර්ණ වර්ගය right ධන 5 right හරි එතකොට මේ ධන 5 මම ගෙනල්ලා ඉස්සරහින් ලියනවා right හරි මේ සෙට් එකම ගෙනල්ලා පරිවිවාසයෙන් ලියනවා x ඍණ එකේ පූර්ණ වර්ගය right මේ ඍණනේ right හරි ඍණාවේ මේක උපරිමයක් තියෙන සිතයක් හින්දා මම කලින් කිව්වා මෙතනදීම කිව්වා වර්ගයට ඍණ වැටෙනවා right මෙතන වරහණය වර්ගයක් දාලා තියෙනවනේ ඒ කියන්නේ x වර්ග වෙන ඕක දාන හදද්දිද ඒතර වර්ගයට ඉස්සරහින් ඍණ වැටෙනවා උපරිමයක් right උපරිමයක් තියෙනවා ඍණ වැටෙන්න ඕනි right හරිද හරි එතකොට මේක ඔයාලා මතක තියාගන්න ඔයාට හදිසි අවස්ථාවකදී මේ දෙක මාරු කරලා ලියන්න පුළුවන් එක ඍණ x ගේ පූර්ණ වර්ගයක් x ඍණ එකට එන උත්තරයමයි n එක පැත්තකින් නිකන් හදලා බලන්න මොකද මේ මැද පදයට විතරනේ මේ දෙන්න ඍණ ඍණ වීම බලපාන්නේ දැන් ඍණ x ගේ වර්ගයන් පිටිපස්සට ඍණ x ගේ වර්ගයක් ධන x එකක් එන්නේ හරි ඔයාට මේ වෙලාවේදී නම් මේක ගැන අදහසක් නැත්නම් ඔයා දැනගෙන තියාගෙන මේ දෙක මාරු කරලා ලියන්න හරි මේ තියෙන අපි කියපු ඒගොල්ලෝ කියන ආකාරයෙන් නේ y සමානයි ඒගොල්ලෝ කියලා තිබ්බේ b ඍණ a ඍණ x ගේ පූර්ණ වර්ගය ආකාරයෙන් ප්‍රකාශ කරන්න ඔය ආකාර වෙන්නේ right ආකාර වේ right හරි ඊළඟට තව මම චුට්ටි උදාහරණ ටිකක් අහන්නයි මේකේ තව වැඩක් කියනවා ළමයි තව වැඩක් මෙන්න මෙහෙම ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා මේ අවුරුද්ද අහන්න පුළුවන් ඔයාට කියයි සමහර විට y සමානයි x ඍණ a මෙහෙම කියයි පරිස්සමෙන් x ඍණ a x ඍණ b x ඍණ a x ඍණ b right now x ඍණ a x ධන b right x ධන b ආකාරයෙන් ප්‍රකාශ කරන්න කිව්වා මැදට ඉස්සරහට x දාලා තියෙන්නේ මොකද උපරිමයක් තියෙන එකක් කියලා. ඔය ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කිව්වා. ඔය ආකාරයෙන් ප්‍රකාශ කරද්දී ළමයි හොඳට මතක තියාගන්න. right? හරි? හොඳට මතක තියාගන්න. හරි? y සමානයි ඔයා කරන්න ඕනේ ඍණ x ඍණ a right? x ඍණ a කියන්නේ මෙතන ධන එක්කෙනා ධන සංඛ්‍යාව තමයි මෙතන ඍණ වෙලා එන්නේ right? x අර ධන එක්කෙනා ඍණ මෙතන ධන එක්කෙනා තමයි ඍණ වෙලා එන්නේ. ධන 3.4 ඉදින් කැපුනේ. right 3.4 වගේ එතකොට මෙතන ධන 3.4 right sorry ඍණ 3.4 ඍණ වෙලා එන්නේ යා right ඍණ එක්කෙනා ධන වෙලා එන්නේ right x ඍණ 1.4 right ඔය ආකාරයෙන් ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන්න ඕනේ right ගානට කැපෙන තැන දෙකක් දෙයි මම නිකන් දැම්මේ right හරි ඒකට හේතුව තමයි ළමයි දැන් මේ y සමානයි බිඳුව විතර කියන්නේ එකනේ මේ දෙක. මෙතන බිඳුව කරොත් මේ වරහන් බිඳුව වෙනවා. වරහන් බිඳුව වුණාන් පස්සේ මේක සමානයි බිඳුව අරක සමානයි බිඳුව ලියුම ඉන්න සංඛ්‍යාවනේ ධන සංඛ්‍යාව වෙලා එහා පැත්තට යන්නේ. right? මම නිකන් උදාහරණ ටිකක් දැන් කරනවා. right? මේ ආකාරයෙන් ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? okay එතකොට ඊළඟ කොටසට ආවහම right? ඊළඟ කොටසට ආවහම මෙතන ගත්තොත් දෙනවා අපේ සිතේම තමයි දීලා තියෙන්නේ අපේ සිතේ තිබ්බේ y සමානයි 4 ධන 2x ඍණ x වර්ගයනේ හරි ඕකේ මේ පැත්ත බිඳුව වෙලා තමයි ඔය කියන එක හැදිලා තියෙන්නේ බිඳුව සමානයි 4 ධන 2x ඍණ x වර්ගය. ඔහොම එකක් නෙදී. right? ඔහොම ඉලක්කම් 3 right? හරි. එතකොට සමීකරණේ ධන මූලයේ ආසන පළමු දශමස්ථානයේ ධන මූලයේ හෙව්ව මැතිලු. ඒ වශයෙන් මූල පාසන 10ක් ලබා ගන්න කියලා. හරි මෙතනදී y බිඳුව වෙලානේ පුතේ. එතකොට y සමානයි බිඳුව විට කියලා ගන්න. y සමානයි බිඳුව විට. y සමානයි බිඳුව විට මොකද වෙන්නේ? මෙන්න මේ ඔය හදාගත්ත සමීකරණේ වම් පැත්ත බිඳුව වෙනවා right හරි ඒතර පහ ඍණ එක ඍණ x වර්ගය right බිඳුව වෙනවා මේ ඍණ පදයම මම එහා පැත්තට ධන කරලා කියනවා එක ඍණ x වර්ගය සමානයි 5යි වර්ගමූලයේ භාවිත කරන්න පුළුවන් මම දන්නවා ධන වරක් ධනත් ධනයි ඍණ වරක් ඍණත් ධනයි එහෙනම් දෙතන ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්
මොකද ධන සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන් මෙන්න මෙයාට එන පිළිතුර ඍණ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවයකුත් තියෙන සම්භාවිත කියන්නේ වෙන්න පුළුවන් right හරි ඊළඟට මම මේ ඍණ x මෙහෙට දානවා ධන කරලා මේ සෙට් එකම කියනවා මෙහෙට right ඍණ ධන වෙනවා ධන ඍණ වෙනවා ඒත් එන්නේ ධන හෝ ඍණ right එක ධන හෝ ඍණ මූල පහ සමාන වෙනවා x ට right හරි එතකොට පිළිතුරු ඔයාලට දෙකක් එනවා එකක් x සමානයි එක ධන මූල පහයි හෝ අනිත් එක x සමානයි එක ඍණ මූල පහයි right ඔයා තේරුම් ගන්න ඕන කාරණාව දැන් ඔයාට ආවේ ශිතයේ y සමානයි බිඳුව විට ශිතයේ y සමානයි බිඳුව විට x ට අගයන් දෙක right x ට අගයන් දෙක මේ අගයන් දෙක තමයි අනිවාර්යෙන් මෙන්න මේ y සමානයි බිඳුව රේඛාව ඡේදනය කරන ලක්ෂවල x ඛණ්ඩාංක විය යුත්තේ. එතකොට ඔයා කල්පනා කරන්න ඕනේ දැන් මෙතනදී 3.4 වගේනේ. මේක ධන උත්තරයක්. මේක ඍණ උත්තරයක්. එතකොට මේ දෙන්නයි ධන උත්තරේ මොකද්ද? මේකනේ 1 මූල 5 සමාන වෙන්න ඕනි කියලා ඔයා තර්ක කරනවා. right 3.4ට right මේ එක අඩු කරනවා හැබැයි මූල 5 එනවා. right 3.4 අඩු කිරීම එක. එතකොට 2.4යි. ළමයි මගේ උත්තරේ මෙතනදී වැරදි වෙන්න පුළුවන්. මොකද මම බෝඩ් එකේ යන්නේ. ඔයා මේ ශ්‍රිතේ අඳිද්දි ගානට බලන කොටු ගාන කීයද කියලා ඔය කොටු ගාන වෙනස් වෙන්න පුළුවන් 2.4 නොවෙනවා වෙන්න පුළුවන් right 2.3ක් දෙකක් වගේ වෙන්නත් පුළුවන් ඔව් දෙකක් වගේ වෙන්න පුළුවන් ගොඩක් දුරට right 2.2 වෙන්නේ නැති right මෙතන 3.2 ඩිවයි කැපෙනවා ඇත්තේ මම 3.3 වගේ දාන්න right 2.3යි මෙතන right මේවත් වෙනස් වෙනවා එතකොට right 3 හෝ 2 කැපෙනවා ඇත්තේ right ඔයාලගේ right මේ තැන් වල 2 වෙන්න පුළුවන් right 2.3 වෙන්න පුළුවන් right 3.3 එකක් ගියාම 2.3 ඔයා කැපෙන එකත් එක්ක බලන්න 2 වෙන්න පුළුවන් 2 හෝ 3ට දීලා ඇත්තේ right හරි ඔක තමයි ගාන හතරෙදි මම පොඩි බාහිර දේවල් ටිකක් මට මතක් කරන්න තියෙනවා මම ඒ ටික මතක් කරන්න ගන්නවා right හරි වෙනත් කරුණු කිහිපයක් මට මතක් කරන්න තියෙනවා right හරි ප්‍රස්තාරයට ආවහම right ප්‍රස්තාරයට ආවහම ඔයාට වෙන්න පුළුවන් දේවල් තමයි ළමයි තව දේවල් තමයි මේක මෙහෙම ඇදෙන්න පුළුවන් right මේක මෙහෙම ඇදෙන්න පුළුවන් අවමයක් තියෙන එකක් ඇදෙන්න පුළුවන් මේ වගේ right මෙතන තියෙයි ඔයාට මෙතන කැපිලා තියෙයි මේ අවම ලක්ෂ්‍ය කණ්ඩායම් ගන්න. එතකොට දෙකෙන් වගේ මෙතන ඍණ 4න් මේ කැපිලා තිබ්බ කියන්නකො right අවමයක් තියෙන්නේ right එතකොට ඔයාට මේකේ හැඩය ලියන්න පුළුවන් y සමානයි වරහන් ඇතුළේ x එක්ක මේ අවම ලක්ෂ්‍ය කණ්ඩායම් ලියන 2කම ඍණ 4නේ. එතකොට x කණ්ඩායම්කේ ආකල ප්‍රතිලෝමය ඒ කියන්නේ ධන දෙක තියෙනවා මෙතන තමයි ඍණ 2 right සම්පූර්ණ වර්ගය right ඊට පස්සේ y කණ්ඩායම්කේ හැම ලියන ඍණ 4 right ඔය විදිහට ලියා ගන්න පුළුවන්. මේකේ ඉස්සරහට ඍණ එන්නේ නැහැ ළමයි. මොකද මේක අවමයක් තියෙන ශිතයක් right උපරිමයක් තියෙන මෙහෙම උඩට හැරෙන්න තියෙන එකක තමයි ඉස්සරහට ඍණ එන්නේ right මෙතන ඍණ එන්නේ නැහැ right ඒක මතක තියාගන්න ඕනේ right මේක මෙහෙම ගිහිල්ලා තිබ්බ එකක් වෙන්නත් පුළුවන් right හරි මේක මෙහෙම ගිහිල්ලා තිබ්බ එකක් වෙන්නත් පුළුවන් right හරි මේ වගේ තැනකදී right මෙතන ඍණ අගයක් නේ ඍණ 3 වගේ right ඍණ 3 ඍණ 5 වගේ තිබ්බ කියන්නකො මෙතන right ඒක ඍණ 3කම ඍණ 5නේ right අවම ලක්ෂ්‍ය කණ්ඩාංක එතකොට ඔයාට ඔතනදී ගන්න පුළුවන් right ශිතේ සමීකරණය හරි y සමානයි x ඍණ 3 නම් ආකල ප්‍රතිලෝමය ධන 3 මෙතෙන්ට දාලා පූර්ණ වර්ගය ඒ y කණ්ඩාංකෙ එහෙම ලියන්න right මෙතන ඉස්සරහ ඍණ එන්නේ නැහැ මේ යටට හැල්ලා තිබ්බොත් උඩට හැල්ලා තිබ්බොත් ඍණ එනවා right හරි ඕක මතක තියාගන්න මේ ක්‍රමයට අමතරව පුතේ ඔයාට මෙහෙම දෙන්න පුළුවන් right මෙන්න මෙහෙම ආකාරයකින් ප්‍රකාශ කරන්න කියලා දෙන්න පුළුවන් දැන් මම කලින් කිව්වේ y සමානයි නිකන් y සමානයි x ඍණ a x ධන b වගේ එකකින් ප්‍රකාශ කරන්න කියලා දෙන්න පුළුවන් right එතකොට මොකද කරගන්නේ කියලා ඔයා දැනගෙන තියෙන්න ඕනේ එතකොට මෙහෙම හිතන්නකෝ අපි ගත්තොත් මේ වගේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කිව්වහම ඔයා කරන්න ඕනේ මෙන්න මේ කැපෙන තැන් දෙකේ අගයන් හොයාගන්න එක right කැපෙන තැන් දෙකේ අගයන් හොයාගන්න එක
කැපෙන තැන් දෙක දැන් මෙතන කැපුණා කියන්නකෝ ධන 3 මෙතන කැපුණා කියන්නකෝ ඍණ 1 හරිද එතකොට මේ ආකාරයෙන් ප්‍රකාශ කරද්දී පුතේ මෙතන එන්නේ y සමානයි x එක දැන් වරහන් දෙකකට වෙන් කරන්න ඕනේ x එක මොනවා හරි පද දාන්න ඕනේ ඔයාගේ මේ ඍණ පදේ ඉන්නේ එයා සෙට් වෙන්නේ ධන වෙලා හරි ඇයි ඒ මම කියන්නේ හරි මෙතන ධන පදේ ඉන්නේ එයා ඍණ වෙලා සෙට් වෙන්නේ ඇයි මෙතන y සමානයි බිඳුව විතර මෙයා කියන්නේ කැපෙනා කියන්නේ මේ දෙක right එතකොට y සමානයි බිඳුව වෙලා මේ දෙක ඔයා නිකන් හරි මෙහෙම බිඳුවට සමාන කරගත්ත එහෙම නේ ඔයාට ඔය අගයන් දෙක එන්නේ x ට right හරි මේක සමානයි බිඳුව මේක සමානයි බිඳුව දානවා x ධන එක සමානයි බිඳුවයි ධන එක එහා පැත්තට ගිහලා ඍණ එක වෙලා x සමානයි ඍණ එක එන්නේ එතකොටනේ right හරි x සමානයි ඍණ එක එන්නේ එතකොටනේ කියන්නේ මේක ධන එක මේක බිඳුවට සමානයි ධන එක එහා පැත්තට ගියාමනේ ඔය ඍණ එක කියලා එන්නේ right එතකොට y සමානයි බිඳුව විතර x එක ඍණ එක වෙන්නේ මෙන්න මේ වරහන් අතරේ ධන විදියට ඇවිල්ලා තිබ්බොත් right ධන විදියට තමයි මේ ලියන්න වෙන්නේ අපිට සිතේ සමීකරණය right ධන දාලා right වරහනක් ඇතුළේ සාධක වෙන් කිරීමක් කරනවා නම් මේක සාධක වෙන් කරන්න යන්න එපා සාධක වෙන් කරන්න කිව්වොත් අමාරුයි මේක මේ සිතෙන් ලියන්න පුරුදු වෙලා තියාගන්න right සිතෙන් ලියන්න පුරුදු වෙලා තියාගන්න නැත්නම් ඔයාලට පුළුවන් මේ සමීකරණය අරන් දෙන සමීකරණය සාධක වෙන් කරන එක ටිකක් අමාරු වැඩක් ඒක මේ අනවශ්‍ය වැඩක් මේ හරි මෙතනදී right අනවශ්‍ය කාර්ය නාස්ති කිරීමක් විභාග වෙලාවේ හරි දැන් මෙතන ගත්තත් මේ කැපෙන තැන් දෙක දීලා තිබ්බොත් right ඊට අදාළව අර ලියා ගන්න පුළුවන් සමහර ඒවා තියෙනවා මෙහෙම කැපෙනවා බුද එකම පැත්තේ කැපෙනවා right මේ මෙහෙම ගිහිල්ලා කැපිලා තිබ්බ කියනකො ධන පැත්තෙම නිකන් ධන පැත්තෙම කැපිලා තිබ්බ කියනකො දෙකෙන් කැපිලා right ධන දෙකේදී ධන හතරේදී කැපිලා තිබ්බ කියනකො ඒතර වරහන් ඇතුලේ දෙකම ධන දෙකටම ඍණ එන්නේ x මෙතන ධන දෙකනේ ධන දෙක ඍණ දෙක ධන හතරත් ඍණ හතර වෙලා වැටෙන්න වෙන්නේ right හරි ඔය විදිහේ ඔය ආකාරයෙන් ලියන්න කියලා දෙන්න පුළුවන් විභාගෙදී අනිවාර්යෙන් මතක තියා ගන්න right හරි ඕකේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ හරි ඊට පස්සේ මේක බිඳුවට සමාන කරලා හතර එහා පැත්තට ගෙනලා වර්ගමූල දාලා ඒ කැපෙන තැන් දෙකෙන් ඔයාලා මෙතන ධන හෝ ඍණ එනවනේ ධන උත්තරෙත් එක්ක ධන උත්තරේ සමාන කරලා ඍණ උත්තරෙත් එක්ක ඍණ උත්තරේ සමාන කරලා ඔය මූල අගයක් අහනවා ඒක හොයාගන්න පුළුවන් ගණන් කිහිපයක් හදන්න හරි ඊළඟට මම ආවොත් තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා හරි වෘත්තයක් આવොත් ඔයගොල්ලෝ වාසනාවන්තයි හැමතිස්සෙම ඉන්නේ වෘත්තේ ඉතින් ඔයගොල්ලෝ වෘත්ත ගණන් හදලා වෘත්ත පදන් වෙලා තියෙන වර්ග සමීකරණ වල වෘත්ත આવොත් උඩ හරි මොකද ගිය අවුරුදු ටිකේම වෘත්ත තිබ්බේ ඒතකොට ඔයගොල්ලෝ හදලා තියෙන්න ඕනේ වෘත්තයක් ඇතුලේ වෘත්තයක් තියෙනවා right වෘත්තයක් ඇතුලේ වෘත්තයක් තියෙනවා මේ ටික ඒගොල්ලෝ අඳුරු කරලා තියෙන්නේ right හරි හරිද එතකොට ඒගොල්ලෝ කියනවා අර r වෙන වෘත්තාකාර ආස්තරයක් අර 2r ධන 1 වෙන වෘත්තාශ්‍රයෙන් කපා ඉවත් කළ විට ඒතර 2r ධන 3 වෙච්ච එකකින් තමයි r වෙච්ච එකක් කපලා දින්න ලොකු එක්කේ නමයානේ ඒ ලොකු එක්කේ මේ සම්පූර්ණ වෘත්තයේ ආරය මං ගත්තොත් මේ ටික තමයි 2r ධන 3ක් වෙන්නේ right ඇතුලේ තියෙන කුඩා වෘත්තයේ ආරය තමයි right r වෙන්නේ. ඔතන සිංහලෙන් කියුවත් ඒක තේරෙන්න ඕනේ right හරි r වෙච්ච එකක් තමයි අරකින් කපලා තියෙනවා හරියට වර්ග සමීකරණ ගාන කියවන්න ඕනේ ඒක තමයි වැදගත්ම කාරණාව හරි කපා ඉවත් ඉතිරි වෙන ආස්තර කොටසේ වර්ගඵලය ඉතිරි වෙන ආස්තර කොටසේ මේක කපලා අයින් කරනවා ඉතිරි වෙන්නේ අඳුරු කරපු ටික කපලා ඉවත් කරනවා කියන්නේ අර r වල වෘත්තාකාර ආස්තරයක් හරි එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ එළියේ තියෙන අඳුරු කරලා තියෙන කොටස ඒ කොටසේ වර්ගඵලය දීලා තියෙනවා මෙන්න මේ කොටසේ වර්ගඵලය දීලා තියෙනවා 27.5 කියලා right 27.5 කියලා හරි වර්ග සෙන්ටිමීටර දාලා තියෙනවා දැනට මම දාගන්න යන්නේ නෑ අපිට අන්තිමට අර r ගේ උත්තරේ දාදී මතක් කරලා සෙන්ටිමීටර දාන්න හරි r මගින් මෙන්න මේ වර්ග සමීකරණය තෘප්ත වෙන බව පෙන්වා right හරි වර්ගඵලය තියෙද මේවයි ගානක් ආවොත් පුතේ ගාන මාර ලේසි ඔයාට කරන්න තියෙන්නේ ඔයා දන්නවනේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න ඔයා දන්නවා මෙන්න මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය එන්නේ විශාල වෘත්තයේ වර්ගඵලයෙන් වර්ගඵලය right වර්ගඵලය ඍණ හරි කුඩා වෘත්තයේ කපලා ඉඳන් ඉතුරු ටිකනේ කුඩා වෘත්තයේ වර්ගඵලය
ඵලය right මම මෙතනත් අමතර කොටස් කිහිපයක් කියනවා right එතකොට ඔක උත්තරේ නම් 27යි 5 කියලා right ඇයි මේගොල්ලෝ දීලා තියෙනවා මේකේ වර්ගඵලය අඩු කරලා අඩු කරායින් පස්සේ ඉතිරි වෙන කොටසේ වර්ගඵලය 27යි කියනවා right මේකේ ටිකේ right එතකොට ඔයාට සමීකරණයක් හදාගන්න මහන්සි ගන්න ඕනේ ගාන පටන් ගත්තාම යම්කිසි ප්‍රකාශනයක් කියලා ඒක සමාන වෙන්නේ මොකටද කියලා විභාගෙදී හොයාගන්න ඕනේ. ඒක හොයාගත්ත කියනවා ඔයාට ගාන හැදෙනවට කරන්න දෙයක් නැති වෙනවා. හරි. එතකොට විශාල වෘත්තයේ වර්ගඵලය මම ගත්තොත් විශාල වෘත්තයේ වර්ගඵලය වෘත්තයක වර්ගඵලය වෙන පුතේ yr වර්ගයෙන් දැන් මෙතන වෘත්තයෙන් කොටස් නැහැ. නිකන් හරි කේන්ද්‍රික ඛණ්ඩ සෙට් කරලා තිබ්බොත් right 5r වර්ග කේන්ද්‍රික ඛණ්ඩ සෙට් කරලා තිබ්බොත් 320 ටයි වැඩි කරන්න ඕනේ. දැන් මේකෙන් භාගයක් තිබ්බොත් එහෙනම් වැඩි කරන්න වග බලා ගන්න. එතකොට මෙතනදී 5r වර්ගය මම r1 කියලා දාන්නම්. මොකද විශාල වෘත්තයේ අරය වෙනස් right r1 වර්ගය ඍණ 5r2 වර්ගය r2 කියලා ගත්තම කුඩා වෘත්තයේ වර්ග මේ අරය r එක right හරි සමාන වෙන්න ඕනේ 27යි 5ට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් නම් කෙලින්ම ආදේශ කරන්න ඕනේ right 5 r1 ඇවිල්ලා 2r ධන 3යි r1 වෙනකොට 2r ධන 3 දාදි පරිස්සම් වෙනවා ප්‍රකාශනයෙන්ම ආදේශ කරනවා නැත්නම් ඍණ සංඛ්‍යාවක් ආදේශ කරද්දී ප්‍රකාශනයක් ආදේශ කරද්දී සැලකිලිමත් වෙන වරහණක් දාලා ආදේශ කරන්න right හරි එතකොට ඔයාලට මෙතන එනවා 2r ධන 3 පූර්ණ වර්ගය right ඍණ 5r වර්ගය right r2 ඇවිල්ලා r මයි right r ගේ වර්ගය right සමානයි 27යි 5 right 27යි 5 ඊළඟට පුතේ වර්ග ප්‍රකාශනයක වර්ගයක් එකතු වෙලා තියෙන ප්‍රකාශනයක වර්ගයක් තියෙද්දී right ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉස්සරහින් එක්කිනා වර්ග කරනවා right 2r වර්ග කරාම 4r වර්ගය වෙනවා right දෙකේ වර්ගය 4යි r වර්ගය r වර්ගය හරි ඊට පස්සේ දෙන්න ගුණ කරනවා 2r ගුණ කරනවා 6r මැද තියෙන ධන නම් මෙතෙන්ට ධන දාන්න. ඒ කියන්නේ ධනයි 2r 3r නේ ගුණ කරේ 2r 3යි ගුණ කරේ 2r ධන 3ක් ධන දෙන්නම ධනයි ධන එක ඩබල් කරන්න. ඊට පස්සේ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි දෙගුණ කරලා මෙතෙන්ට දාන්න 12යි r ඊට පස්සේ එක්කෙනාගේ වර්ගය 9යි. හරි ඍණ 5r වර්ගය සමානයි 27යි 5 27යි 5 නිකන් ඊට පස්සේ ඔයා බලන්න හැම පදයකම දැන් මේක තනි පදයක් නේ මේක තනි පදයක් ගුණ වෙලා තියෙන්නේ 5 ගුණ වෙලා 5 කින් ගුණ වෙලා තියෙන ප්‍රකාශනය මෙතන 5 කින් තව එක්කෙනෙක් 5 කින් තව එක්කෙනෙක් ගුණ වෙලා වෙන වෙනම පද තුනක් පද තුනෙන් පොදුවේ තියෙනවා නම් කවුරු හරි කපන්න පුළුවන් right 5 කැපෙනවා මේ හරි එතකොට ඔයාට එනවා 4යි r වර්ගය ධන 12යි r ධන 9 ඍණ r වර්ගය සමානයි 27යි කියලා 4යි r වර්ගයෙන් r වර්ගය ගියාම 3යි r වර්ගය කියලා එනවා ධන 12යි r ධන 9 මේ 4යි r වර්ගය r වර්ගය කියලා තමයි 27 නේ ඍණ වෙලානේ මේ පැත්තේ හරි අන්තිමට ඔයාට එනවා 3යි r වර්ගය ධන 12යි r 9න් 27ක් ගියා වැඩිපුර ඉන්න ඍණ කට්ටිය ධන 9 දෙනෙක් අතරින් අයින් වෙනවා right ධන 9 දෙනෙක් ඍණ කට්ටියන යාළුවෝ නෙමෙයි එක જાතිය නෙමෙයි ඒතකොට 27න් 9ක් ගියාම ඍණ 18ක් ඉතුරු වෙනවා right හරි ඉතින් කියන උත්තරය ඇවිල්ලාද බලන්න ඇවිල්ලා නැහැ හරි ඇවිල්ලා නැහැ right හරි ඇවිල්ලා නැහැ එතකොට ඔයා බලන්නේ මොකද්ද කරන්න කියලා right හරි ඇවිල්ලා නැහැ ඔයාට පේන්න ඕනේ මේ තුන් දෙනාම තුනෙන් බෙදෙනවා right තුන් දෙනෙක් තුනෙන් බෙදෙනවා මම මෙතෙන්ට ගන්නවා තුන් දෙනාම තුනෙන් බෙදෙනවා right එතකොට මම සම්පූර්ණ සමීකරණය තුනෙන් බෙදෙනවා දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන් නේ අපිට 3r 3ෙන් බෙදුවාම r වර්ගය ඉතුරු වෙනවා 12 3ෙන් බෙදුවාම 4ක් ඉතුරු වෙනවා 4යි r ඉතුරු වෙනවා 18 3ෙන් බෙදුවාම 6ක් ඉතුරු වෙනවා right සමානයි බිඳුවෙන් මෙතන බිඳුව right හරි ඔන්න ඔය කියන එක එනවා හරි හරි නේ හරි ඔය කියන එක එනවා ඊට පස්සේ ඔක වර්ග පූර්ණය කරලා ඔතන කියන්නේ r ගේ ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියලා right හරි හරි r ගේ සොයන්න තියෙන ඕක දාගත්තා හරි ඔක වර්ග පූර්ණය කරා ඉච්චරයි right හරි හරිද ඕකේ මම මේක ගන්න right හරි r වර්ගය ධන 4යි r ඍණ 6 සමානයි බිඳුව තියෙනවා
සාධක වෙන් කරලා හදන්න පුළුවන්. මේක 10 වසරදී වගේ තමයි සාධක වෙන් කරලා හදන්න දෙන්නේ. මේක සාධක වෙන් කරලා හදාගන්න බැරි වෙන තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. මේක සාධක වෙන් කරලා try කරලා වැඩක් නැහැ ගොඩක් දුරට. right? දැක්කම තේරෙන්න ඕනේ. හරි. ඔයා වර්ගපූර්ණ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. වර්ගපූර්ණයේදී වෙන්නේ මෙන්න මේ r ගේ පළවෙනි බලය ඔයා ගන්නවා. right? r ගේ පළවෙනි බලය ගන්නවා. මෙන්න මේ තියෙන පදයෙන් ඒ කියන්නේ r ගේ පළවෙනි බලයේ සංගුණකයෙන් භාගයක් ගන්න. සංගුණකයෙන් භාගයක්. right? එතකොට සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ගය අරගෙන right ඔය වර්ගය ගනිද්දී right ඔයා දන්නවා මේක හැදුවොත් එම් පැත්තකින් ඉන්නේ වැඩිපුර එනවා මෙයාගේ වර්ගයක් ඒ එහෙම ඔයාට අතින් දාන්න බෑ right වැඩිපුර එනවා කියන්නේ මේකත් හැදෙනවා මේක හදුවොත් පැත්තකින් මෙන්න මේ r වර්ගයකුත් වෙනවා මේ දෙන්න හැදිලා මේ 4යි r උත් වෙනවා මේ දෙන්න ගුණ වෙලා ඩබල් වෙලා වැඩිපුර 4ක් එනවා ඒක තියන්න බෑ ඔයා අතින් දාපු එකක් මේක අඩු කරන්න right ඍණ 6ක් තියෙනවා right සමානයි බිඳුව r ධන දෙකේ පූර්ණ වර්ගය ඍණ ඔයාට එනවා ඍණ 4යි ඍණ 6යි යාළුවෝ එක જાතියෙන් ඍණ 10යි right හරි ඍණ 10 මේ පැත්තට එනවා ධන 10 වෙලා එතකොට r ධන 2 පූර්ණ වර්ගය සමානයි 10යි වර්ගමූලය දාද්දි දැන් ටිකට කරනවා කිව්වා ඔයා ධන හෝ ඍණ දාන්න පුරුද්දක් වශයෙන් හරි වර්ගමූලෙදී ඉස්සරහින් right හරි මොකද ධන වරක් ධන උත්තරයක් ඍණ වරක් ඍණ ධන උත්තරයක් එන්නේ ධන හෝ ඍණ මූල 10යි right හරි මූල 10 යගේ ඒගොල්ලෝ දීලා තියෙනවා එතකොට හරි කවන්න අන්න දෙක ගන්න එහා පැත්තට දෙක ඉන්නේ ඍණ වෙලා r සමානයි ධන හෝ ඍණ මූල 10 ගාවට එනවා ඍණ දෙකක් right එතකොට පිළිතුරු දෙකක් තියෙනවා අපිට පේනවා right පිළිතුරු දෙකක් තියෙනවා පේනවා එකක් ධනත් එක්ක එකක් ඍණත් එක්ක එතකොට ඔයා ලියනවා r සමානයි ධනත් එක්ක එක පිළිතුරක් ලියනවා ධන මූල 10 ඍණ 2 හෝ r සමානයි ඍණ මූල 10 ඍණ 2 right මෙතන එන්න කොහොමද ඍණ උත්තරයක් ළම ඍණ සංඛ්‍යාවට තවත් ඍණ කට්ටියක් දැම්ම ඔක්කොම ඍණ කට්ටියකට එන ඍණ උත්තරයක් කියන ලොකු ඍණ උත්තරයක් කියන මේක වෙන්න බෑ මොකද r කියන්නේ අරයක් දිගක් right දිගක් වා ඍණ වෙනලා නැහැ ජීවිතේ කවදාවත් එතකොට මේක විය නොහැකි මක් නිසාදයක් දිගක් ඍණ විය නොහැක right දිගක් ඍණ විය නොහැක right හරිද එතකොට එතන මූල 10 අගය ඔයා දන්නවා දීලා තිබ්බා 3.16යි කියලා 3.16යි කියලා අඩු කිරීම දෙක. ඒකට උත්තරේ එනවා 1.16යි කියලා. කීයද මොනවාගෙන්ද සෙන්ටිමීටර් වලින් අරේ right හරි right. අරේ හොයලා ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා බලන්න 5 යගේ 3.1 ලෙස කියන කුඩා ස්තරයේ පරිධිය හොයන්නලු. කුඩා ස්තරය කියන්නේ මේ ඇතුලේ ඔයා කපලයින් කරපු කොටසේ පරිධිය හොයන්න කිය. පරිධිය කියන්නේ වටේ දිග ළමයි right. πr වර්ගය එහෙම දාන්න එපා right. වටේ දිග අහන්නේ පරිධිය. එතකොට පරිධිය c circumference කියන අදහස c දානවා. c සමානයි 2πr right. 5 ගියාගේ 3.1 ලෙස ගන්න කියන. ඒතර 3.1 ඔයාට ආදේශ කරගත්ත හැකි r අරය අපි හොයාගත්ත 1.16යි කියලා right. මේක ගුණ කරලා පිළිතුරු ලබා ගන්න ඕනේ 3.1 දෙකකින් වැඩි කරාම 6.2යි වැඩි කිරීම 1.16යි right ඔයා පැත්තකින් ගුණ කරනවා 1.16 right 6.2 right දෙවරක් 6 12යි එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 1 2යි 6 වරක් 6 36යි 3ක් ඉතුරුයි 6 වරක් 1 6යි 3යි 9යි 6 වරක් 1 6යි 2යි බිඳුවයි 2යි 6යි 3යි 9යි 9යි 2යි 11යි එකක් ඉතුරුයි 7යි මෙතන දශම ස්ථාන 2යි මෙතන දශම ස්ථාන 1යි ඔක්කොම දශම ස්ථාන 3 1යි 2යි 3යි මෙතනින් තියන්න ඕනේ දශම හරි එතකොට ඔයාලට උත්තරේ එනවා 7.19යි 2යි කියලා right පරිධිය සෙන්ටිමීටර වලින් පරිධිය කියන්නේ වටේ දිග සෙන්ටිමීටර වලින් right ඊට පස්සේ මට මේක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන අමතර කාරණාව වෙන්නේ ඔයාලට මේ පාර විභාගෙදී මේක ගෙස් එකක් විතරයි right අනිවාර්යෙන් එනවා කියන්න බෑ මම මේක කියන්න හේතුවක් තියෙනවා මේක මෙතනදී සෙට් වුණ නැතත් කිරි ප්‍රශ්න පේපරේ සෙට් වෙන්න පුළුවන් එහෙම නැතත් ජ්‍යාමිතිය ගානට සම්බන්ධ කිරීමේ හැකියාවක් පවතිනවා ටිකක් දරුණු වර්ගයේ කතන්දරයක් හරි මම හිතනවා මේක අනිවාර්යෙන් ඉන්න ඕනේ කාලේ ඉන්නේ හපු නැති හින්දා හරි රොම්බසයක් දීලා ඔයාට කියයි right මෙන්න මේ විකර්ණයා කරලා තියෙනවා right විකර්ණයා කරලා තියෙනවා මේකේ දිග x ධන 2යි කියයි මේකේ දිග x ඍණ 1යි කියයි right
මේ දිග 10යි වගේ කියයි right හරි ඔයාට කියයි යම් කිසි අර වගේ ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා right x වර්ගය something මොකක් හරි x වර්ගය 3x වර්ගය ධන 5x ධන 3 සමානයි බිඳුව වගේ එකක් ගොඩනගන්න කියලා. ඒ වගේ හදාගන්න දැන් මෙතන තියෙන සම්බන්ධතාවයෙන් හදන්න කියලා. right ඔයාලා මුකුත් හිතා ගන්න බැරි වුණොත් right වර්ගඵලයෙන් දැන් වර්ගඵලයෙන් try කරන සමාන්තර රාශියක් આવුත් වර්ගඵල try කරන්න right සමාන්තර රාශියක් આવුත් දන්නවනේ සමාන්තර රාශිය වගේ ආධාරක පාදයේ දීලා තියෙන ලම්බ කුස දීලා තියෙන ආධාරක පාදයේ වාරයක් ලම්බ කුස පාවිච්චි කරන්න right හරි ආධාරක පාදයේ වාරයක් ලම්බ කුස භාවිත කරන්න right හරි එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේක මේ පොයින්ට් එක මාර වැදගත් වෙයි විභාගෙදී අනිවාර්යෙන් කොතනදී හරි අහයි කියලා මට හිතෙනවා මේක රොම්බසයක් කියන්නේ පාද හතරම ළමයි සමානයි right පාද හතරම සමානයි රොම්බසයක right සමතුලිත පයින් ගාලා වගේ සමාන්තර රාශිය කියන්නේ මේ ත්‍රිකෝණාශ්‍රය පයින් ගාලා වගේ නිකන් ඒකේ පාද හතර සමානයි මේකේ විශේෂත්වයක් තියෙනවා විකර්ණ කියන එක ලම්බකයි මෙන්න මේ තියරිය මතක තියාගන්න right විකර්ණ කියන ලම්බකයි නම් මේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය පයිතගොරස් ප්‍රමේය දාන්න පයිතගොරස් මොකද කියලා තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණපාදයේ වර්ගය කියන්නේ 10 වර්ගය සමාන වෙනවා අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට right මේකේ වර්ගය x නේ එකේ වර්ගය ධන මෙන්න මේ පාදයේ වර්ගයට x ධන දෙකේ වර්ගයට right එතකොට 10 වර්ගය 100යි මේකේ වර්ගය x වර්ගය මේ දෙන්න ගුණ කරලා ඩබල් කරනවා 1 වරක් x 1යි x ඩබල් කරාම ඍණ 2යි x එකේ වර්ගය ධන 1යි right මෙතන ධන වෙනවා ඍණ 9යි right ඍණ එකේ වර්ගය වුණත් ධන 1යි right x වර්ගය මෙතන එනවා ගුණ කරලා ඩබල් කරනවා 2 වරක් x 2යි x ඩබල් කරාම 4යි x දෙකේ වර්ගය 4යි right ඊට පස්සේ ඔයාලට හදන්න පුළුවන් මෙතන x වර්ගයයි x වර්ගයයි 2යි x වර්ගයක් එනවා ඍණ 2යි x ධන 4යි x වැඩිපුර ඉන්නේ ධන කට්ටිය මෙතන ඍණ දෙන්නේ නැහැ අතන ධන 4යි ධන දෙන්නෙක් ඉතුරු වෙනවා ධන 1යි ධන 4යි ධන 5යි right මේ 100 right 100 අර පැත්තට යනවා මෙහි බිඳුවයි 2යි x වර්ගය ධන 2යි x ධන 5 අඩු කිරීම 100 right 100 අඩු කරාම පස්සේ වාට එනවා 2යි x වර්ගය ධන 2යි x ඍණ 95 right ඕක වර්ග පූර්ණය කරලා x හොයන්න තියෙයි right වර්ග පූර්ණය කරලා x හොයන්න තියෙයි right හරි වර්ග පූර්ණය කරද්දි මේක සම්පූර්ණයෙන් දෙකෙන් බෙදා ගන්න right අරක බෙදෙන්නේ නැති වුණත් බෙදා ගන්න වර්ග පූර්ණයෙන් හදන්න ළමයි හරි බිඳුව සමානයි දෙක දෙකෙන් බෙදුවාම x වර්ගය දෙක මෙතන දෙකෙන් බෙදුවාම x අතන ඍණ 95 බෙදීම 2 කියලා දාගෙන වර්ග පූර්ණය කරන්න පටන් ගන්න ඉතින් මෙතනත් භාගයක් සෙට් වෙනවා right ඒ භාගය වර්ගය 1ට 4ක් ඇවිල්ලා පොදු හර හදලා එහෙම හදන්න වෙයි right නැත්නම් සූත්‍රය භාවිත කරන්න right හරි හරි ඕකේ ඔක තමයි මට කියන්න තිබ්බේ වර්ග සමීකරණ සම්බන්ධයෙන් ඉතින් කොටසට හරි